අද අරන් ආපු වීඩියෝ එක අධික දතේ අමාරුවක් තියෙන කෙනෙක් නම් ඔයා හොඳ වෙන්නේ නැති දතේ අමාරුවක් තියෙන කෙනෙක් නම් අද වීඩියෝ එක අනිවාර්යෙන් චුට්ටක් වෙලා බලන්න. මොකද දතේ අමාරුවට අපිට පහසුවෙන් හදාගන්න පුළුවන් අත් බෙහෙතක් ගැන කියලා දෙන්න තමයි ඔන්න අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් හරිම සරලයි. ඕමනා වෙන්නේ බුලත් කොලයක් මේ පොල් තෙල් ටිකක්. මේ තියෙන්නේ බුලත් කොලයකුයි පොල් තෙල් ටිකකුයි තමයි මේ අත් බෙහෙත හදාගන්න උවමනා වෙන්නේ. ඉතින් අපි බලමු මේ දතේ කැක්කුමට අපි හදාගන්න අත් බෙහෙත කොහොමද මේ බුලත් කොලෙනුයි පොල් තෙල් ටිකනුයි අපි හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට මේ බුලත් කොලේ හොඳට පොල් තෙල් ගන්න. බුලත් කොලේ උඩ මෙන්න මේ ආකාරයට හොඳට පොල් තෙල් ගානවා. උඩ පැත්තේ යටි පැත්තේ දෙපැත්තෙම මෙන්න මෙහෙම හොඳට මෙන්න මේ විදිහට හොඳට පොල් තෙල් ගා ගන්නවා. අපි බලමු ඊට පස්සේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔන්න වීඩියෝ එක එක්ක රැඳී ඉන්න. අපි ඊළඟට මොකද්ද මේ කරන්න කියලා බලමු. ඔන්න දැන් පොල් තෙල් හොඳට පොල් කොලේ දෙපැත්තෙම ගාගෙන තියෙන්නේ. අපි බලමු ඊළඟට කොහොමද මේ බෙහෙතේ ඉතුරු ටික අපි හදාගන්නේ කියලා. පස්සේ මේ විදිහට ඔයාලට ගෑස් ලිපක් තියෙනවා නම් ගෑස් ලිපේ පුළුවන්. එහෙම නැත්නම් දරලිපේ වුණත් පුළුවන්. හැබැයි දරලිපේ කරද්දී චුට්ටක් පරිස්සමෙන් අත පුච්ච ගන්න නැතුව මේක වැඩේ කරන්න ඕනේ. මෙන්න මෙහෙම ගෑස් එක අපි දාගෙන මේ තියලා තියෙන ෆෑන් එක හොඳට රත් වෙනකන් තියන්න. රත් වෙනකන් තියලා ඔන්න දැන් මේක ඉක්මනට රත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ගෑස් ලිපක් නැත්තම් දරලිපේ උනත් රත් කරගන්න. මෙහෙම තියලා මෙන්න මේ විදිහට බුලත් කොලේ දානවා රත් වෙන්න. එතකොට මේ වගේ පපඩම් වගේ බුලත් කොලේ පිපෙනවා. මෙන්න මේ විදිහට. ඔය බලන්නකෝ. ඔන්න ඔය ආකාරයකට පිපෙනකන් තියන්න ඕනේ. ඊට පස්සේ අනිත් පැත්තත් දානවා. දාලා අපි ලිප ඕෆ් කරගන්නවා. පොඩි වැඩක් තියෙනවා. දැන් මේක හොඳට බැදිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. බැදිච්චාම ඔයාලගේ දැන් ඔය දතේ අමාරුව කැක්කුම තියෙන දත තියෙනවනේ. මෙන්න මේක පොඩ්ඩක් නිමනකන් තියලා ඒ කැක්කුම් දෙන දත ඒ දතින් මෙන්න මේ බුලත් කොලේ හපන්න උඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට නමලා ඒ දත උඩ තියලා හොඳට හපන්න. මේක හැබැයි හපන්න ඕනේ රෑ නින්දට යනකොට හපලා ඒ එන කෙල ටික විසිකලා ඔයාලා නිදාගන්න. අනිවාර්යයෙන්ම දතේ කැක්කුම අඩු වෙනවාමයි. ඉතින් ඔන්න මේක කරලා බලලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. හරිම ලේසි හරියටම හරියන බෙහෙතක් තමයි ඔන්න අද ඔයාලට කිව්වේ. ඉතින් මේක කරලා බලන්න අනිවාර්යෙන් හරියනවම තමයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න.